මේ ළඟ දවසක මම පිටකොටු ගියාම සෙල්ලම් කාර් එක අරගන්න මේක රුපියල් 55000ක් කිව්වා. හැබැයි මම මීට සද්දයකට කලින් ආද්දි මේක රුපියල් 45000ට තිබ්බේ. මම කෝකටත් ඇහුවා කඩේ එක්කෙනාගෙන් ඇයි එකපාරටම ගණන් වැඩි වුණේ කියලා. එතකොට එයා කියනවා මේ දවස්වල යුද්ධනේ සර්. ඒත් දන්නවද? එයා එහෙම කිව්වට මේ සෙල්ලම් කාර් එක විතරක් නෙමෙයි. මේ තුනම මං අරගත්තේ රුපියල් 56000ට. නෑ පිටකොටු වෙන්නන් නෙමෙයි. මම මේ ටික ඔක්කොම අරගත්තේ මේ පාර ලංකාවේ තියෙන ලොකුම අවුරුදු වාස් සේල් එකෙන්. ගානක් නිසා මේ වගේ පොඩි ටේබල් එකකුත් අරගත්තා. ඉතින් ඔන්න බලන්නකෝ මේ රීචාර්ජබල් ඉලෙක්ට්‍රික් ජීප් එක කලින් රුපියල් 44950ක් වුණාට අවුරුදු වාස් සේල් එකේදී 132ක ඩිස්කවුන්ට් එකකුත් එක්ක මේක වෙන්නේ 30450ක් විතරයි. එතකොට මේ කිඩ්ස් ATV බයික් එක කලින් තිබ්බේ 19950ට. හැබැයි අවුරුදු වාස් සේල් එකේදී 129ක ඩිස්කවුන්ට් එකක් දීලා රුපියල් 14195ට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකත් තිබ්බේ 19950ට. හැබැයි අවුරුදු වාස් සේල් එකේදී 154ක ඩිස්කවුන්ට් එකක් එක්ක මේක වෙන්නේ 9150යි. එතකොට මම මේ පොඩි කම්පියුටර් ටේබල් එක ගත්තේ රුපියල් 12880ට. මේකේ ඔරිජිනල් ප්‍රයිස් එක රුපියල් 24000යි. හැබැයි අවුරුදු වාස් සේල් එකේදී 146ක ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා. ඉතින් මම මේ කිඩ්ස් අයිටම් ටික ඔක්කොම අරගත්තේ මෙන්න මේ පේජ් එකෙන්. ඒ වගේම මේ පොඩි කම්පියුටර් ටේබල් එක අරගත්තේ මෙන්න මේ පේජ් එකෙන්. ඒකත් එක්ක මේ සේල් එකේ තියෙන වටිනම දේ තමයි කොකෝ පේමන්ට් යූස් කරලා මේ හැමදේම මාස 6කින් හරි 7කින් හරි ටිකටික් ගෙවන්න ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට තවත් ඩිස්කවුන්ට් ඕන නම් සේල් එක පුරාවට මෙන්න මේ වගේ වවුචර්ස් කලෙක්ට් කරගන්න පුළුවන්. වගේම අප්‍රේල් 3 වෙනිදා තියෙන බ්‍රෑන්ඩ් රෂ් අවයකේදී ඔයා කැමතිම බ්‍රෑන්ඩ්ස් වලට ෆ්ලැට් 50% ඕෆ් එකක් ගන්නත් පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න මේ හැම වාසියක්ම තියෙන ඩරාස් අවුරුදු වාස් සේල් එක තියෙන්නේ අප්‍රේල් 8 වෙනිදා වෙනකම් විතරයි.